චෝක් විහිළුව පුතේ. ඔය විහිළුව ගිහින් පෙන්න ගන්න කොන්දේ මේවනේ. ඔයා කෑවද? මුට්ටක් කෑවා. පැටියෝ කොහොමද? මේ නාට්‍ය හදන විදිහ අර එහෙම බලන්න ඕනේ ඉතින් මේ channel එක subscribe කරලා තියාගන්න. පොතක් කියනවා වගේ කරනවා. හොඳට කරන්න. ඕනේ පැත්තකින් දැන් හරි. අම්බු. හරි. ඒක ඇල්ල ගත්තා. හරි අපි දැන් ඉඟක් බග්ගනයි මේ. මේ කෝල් එක ගන්නවා ඉන්නවද? ඊට පස්සේ මේ හෙලෝ පැටියෝ කියන හරි. අම්මඩ හරිද? ඊ දැන් පළවෙනි සීන් එක ඒක. දැන් ඒක කරන්න. ආයේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම හෙලෝ පැටියෝ කියන්නේ තෝනි. නෑ නෑ ඒක නෑ. ඉස්සර කෝල් එක. ඒක කවුද ඔන්නේ නේද? පැටියෝ කොහොමද? අනේ 3 2 1 පැටියෝ කොහොමද? Nice. අම්මා මේ අපේ නෙතුලිද කියලා. ඊට පස්සේ ඔයා ඔව් අනේ නැත්තම් ඉතින් අල්ලපු ගෙදර සුමන ඇන්ටියයි 3 2 1 ඔව් ඔව්වනේ නැත්තම් අල්ලපු ගෙදර සුමන ඇන්ටියයි. ඔව් අනේ නැත්තම් ඉතින් අල්ලපු ගෙදර සුමන ඇන්ටියයි අන්නේ විදියට. පැටියෝ කොහොමද කියලා නෑ. ඉතින් විහිළුවට නෑනේ. මේ නෙතු ඇත්තටම මට පිස්සුද? මෙදුලි දැන් මට කෝල් ගන්නනේ. අන්න ඒ වගේ සීන් එක නේද? 3 2 1 සෝරි යම්මේ. ආපෝ අම්මට ඉතින් විහිළුවක්වත් තේරෙන්නේ නෑනේ. චෝක් විහිළුව පුතේ. නෑ. චෝක් විහිළුව පුතේ. ඔය විහිළුව ගිහින් පෙන්න ගන්න මේ චෝක් විහිළුව පුතේ. ඔය විහිළුව ගිහින් පෙන්න ගන්න කොන්දේ ෂෝක් විහිළුව පුතේ. ඔයාගේ විහිළුව ගිහින් පෙන්න ගන්න කොණ්ඩේ බෙදපු චීනුන්ට. ඕකේ. අන්න මේක නේද? ඊට පස්සේ ඔයාගෙන උඩ ගිහිල්ලා වගේ චීනුන්ට කියන එක හයියෙන් කියනවා හරි. එතකොට ඔයා නම් අර බය වෙලා වගේ පොත තියෙනවා. අන්න ඒක හරි. මොකද්ද? තම කැමරා ඇන්ගල් එක ගත්තා. කැතයිද? නෑ. හැමත් ඔලක් නෑ. ඔලක් නෑනේ. මේක නගින්න ඕනේ. නගින්න. ඊයේ. ඉස්සරහ. Nani? ඔන්න ගයිස් නෙතලි ප්‍රෑන්ඩ් උඩ ඉන්නේ. හරි. අයියෝ මේ දාන්නේ. ඒයි කිටි. මේ අර ඉදිරි ගන්න ලස්සනට මම ඉදිරි කරලා. මේ මං කොහමද මැද්දේ ඉන්න ඕන නළුවා වගේ. හරි? දැන් මේ දෙක මැද ඉන්නේ මං කෑවා. ඔයා කෑවද? මුට්ටක් කෑවා. ඉතින් වැඩ ගන්නේ කොහොමද? අවුරුදු ආතල්ද කරන්නේ. හරි. ඉන්න වෙන්න බා. 3 2 1 බලන්න අපේ අයියා මෝඩ අයියා ගහන්න නගින්නේ නැහැ අර. මේ නගිනවා රටේ. මොඩ අයියගේ වැටේ. මේ අවුලක් නැහැනේ. සුපර්මෑන් නගින්නානේ. මේ වැඩි රංගන ස්වභාවය දාන්න බාරද? නෝමල් වෙන ජීවත් වෙන විදිහට ගන්නද? අනේ ඔයා ෂෝක් ලේම් පැටියෝ. මං ඔයාව හදාගන්නද? අනේ වනේ. වැඩි තොදව ගන්න තිබා. 3 2 කිරන්න. ඔන්න. 1 2 3
අනේ ඔයා ෂෝක්ලේන් පැටිය මම ඔයාව හදාගන්න එපා ඒක නිකන් ගැතයි ඔය එහෙම ගැත එහෙම අවුල් අම්මේ එන්නකෝ මේ ලේම් පැටිය කතා කරනවා මේ විදිහට කියනවා අම්මේ එන්නකෝ මේ ලේන් පැටිය අම්මා කියද්දි අම්මා ඉන්නේ මේ විදිහට සදාකට සුපි කියන්නේ වැඩි දෙන්න වැදුනා ඈ ඒක රීදෙන්න වැදුනා ති හොඳයි කාත් එක්කද මේවනේ සිත මෙහෙවන්නේ වැදුනානේ ඔන්න ගයිස් අපේ තුන්වෙනි වතාවටත් ගහේ බඩ ගන්න අය බලා ගන්න. ඔය දාතද? ඔව්. දැන් සතුටුද? ඔව් වැටුනම සතුටුයි. ඕකේ. එයින් අපේ අලුත් අම්මා මේ බලන්නේ. කො දැන් කතා කරාද? ලේන් පැටිය කතා කරාද? අනේ මේ පුතේ. එක දෙක තුන ලෝකිච්චි හරි හරි එල නැගිටි එක්සු පිටි කරා එහෙම පදාන්න මෙන්න මේ විදිහට අපේ වීඩියෝස් හැදෙනවා බලන්න ඕන ඔයාලත් අපේ channel එක subscribe කරන්න. අපේ channel එකේ මේ මගේ channel එක මගේ ඉතර GMN එක ඒක ඒක එහෙම වෙන කොහොමද? ඒක අපේ channel එක. නෑ මගේ මේ මගේ